ආයුෂ බොහෝ වෙන්න ඕනේ මා මිත්‍ර ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ස්වර්ධීනි. අද ඔබ දකින මේ මාධ්‍ය හරසරය හරහා වඩාත් පුල්ලු සමාජ මෙහෙවරක් ඉටු කිරීමට අපේක්ෂිත අතර එය බොහෝ සෙයින් නැඹුරුවන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සහ විශේෂයෙන් ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් උදෙසාය. ඒ කියන්නේ ඉතාලිය තුල අන්තර්ග්‍රහණය වන ශ්‍රී ලාංකිකයින් උදෙසා බලපාන ඉතාලියේ සිවිල් පරිපාලන දේශපාලන නීතීන් සහ එහිදී ලබාගත හැකි වරප්‍රසාද සුබ සාධන මෙන්ම වෘත්තීය අවස්ථා වීසා සහ වෙළඳ වාණිජ යන කරුණු මූලික කොටය. ඒ අනුව මම අද ඔබ සමග සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ ඉතාලියේ නීත්‍යානුකූලව ඒ කියන්නේ ඉතාලි භාෂාවෙන් කියනවා නම් permesso di soggiorno එකක් හෙවත් විසීමේ අවසර පත්‍රයක් සහිතව ඉතාලියේ වාසය කරන ඔබට ලැබිය යුතු සහ ලැබෙන වරප්‍රසාද සුබ සාධන මොනවාද? ඒවා ලබාගත හැක්කේ කෙසේද? එකී වරප්‍රසාද සහ සුබ සාධන ලබා ගැනීම සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද යන්නේ? ඉතාලියේ නිත්‍යානුකූල වීසා සහිතව ජීවත් වෙන ඔබට ශ්‍රී ලංකාවේ වාසය කරන ඔබගේ යැපෙන්නන් හෙවත් පවුලේ උදවිය සඳහා සුබ සාධන දීමනා වරප්‍රසාද විශ්‍රාම වැටුප් ලබාගත හැකි බව ඔබ උගත්ද? ඔබ දන්නේද? ඒ කියන්නේ ඉතාලියේ සමාජ සුබ සාධන කාර්යාංශය ඉතාලියට පැමිණ සිටින විදේශීය ජාතිකයින්ටත් ඉතාලියේ පුරවැසියන්ට හිමි ජීවත් වීමේදී උපයෝගී වන රජය විසින් ලබා දෙන යටිතල පහසුකම් ලබා දෙනවා. ඒ අතර මූල්‍ය සාද්‍රව්‍ය මෙන්න නිශ්චල මෙන්ම චංචල දේපලත් වනවා. මොනවාද මේ මූල්‍ය පහසුකම්? පළමු කොටම ඔබ ඉතාලියේ නිත්‍යානුකූල රැකියාවක නිරත වෙමින් ජීවත් වන විට ඔබව දායකම වශයෙන් සහ ප්‍රතිලාභ විශ්‍රාම වැටුපකට වෘත්තීය කොන්ත්‍රාත් ක්‍රමය මගින් යොමු කෙරෙනවා. එහි මූල්‍ය අගය සහ ගෙවීම පිළිබඳ මෙම වැඩසටහන් මාලාවේ ඉදිරියට අපි විශ්‍රාම ගැනීම යන මාතෘකාව ඔස්සේ කතා කරනවා. මා මුලින් සඳහන් කළ පරිදි ඔබ ඉතාලියේ නිත්‍යානුකූල වෘත්තියක නිරත වන විට ඔබ විසින්ම ඉතාලි ජාතික සමාජ ආරක්ෂණ ආයතනයේ හෙවත් INPS වෙත මාසිකව ඔබේ වැටුපෙන් දක්වන දායකත්වය මත ඔබ ඉතාලියේදී විශ්‍රාම වැන්දපු බාල වයස්කාර ළමයින් ගෙනත්තු සහ සේවයේ යෙදී සිටියේදී සේවය අහිමි වීමේදී ඇතිවන විරැකියාව අසනීප මාතෘ සහ හදිස්සි අනතුරු ප්‍රතිලාභ ලබා ගැනීමට සුසුකම් ලබනවා. ඔවුන් විසින් ප්‍රදාන කරනු ලබන මෙම ප්‍රතිලාභ ඉතාලියේ වාසය කරන ඔබට පමණක් නොවේ. ඔබෙන් යැපෙන ශ්‍රී ලංකාවේ ජීවත් වන ඔබගේ බිරිඳ, වයස 18ට අඩු දරුවන්, ඔබෙන් යැපෙන ඔබේ වයෝවෘද්ධ දෙමාපියන්, කිනම් හෝ බරපතල අසනීප තත්ත්වකින් පසුවන ඔබෙන් යැපෙන ඔබේ සහෝදරයින්, එසේම ඉතාලියේ සේවය කරමින් සිටියදී මියගේ සැමියා හෝ බිරිඳගෙන් යැපෙන්නවුන් හට උක්ත වරප්‍රසාද දීමනා හිමි කරගත හැකි. මේ සඳහා මූලික සහ අවම සුදුසුකම් වන්නේ කුමක්ද? පළමුවෙන් ඔබ ඉතාලියේ නීත්‍යානුකූල වීසා සහිතව වෙසෙන්නෙකු විය යුතුයි. ඔබේ අවසර පත්‍රය හෙවත් permesso di soggiorno එක කර්තා සොජෝර්නයක් වීම අනිවාර්යයි. ඒ කියන්නේ ඔබ මෙතෙක් සාමාන්‍ය වීසා පතකින් හෙවත් permesso di soggiorno එකකින් එම සුබ සාධන ලබා ගතත් ඉකුද්දා යුරෝපා පාර්ලිමේන්තුව මගින් ඉතාලියේ සුබ සාධන කටයුතු පිළිබඳ ඉතාලි රජය විසින් ඔවුන් වෙත කරන ලද යෝජනා අනුව මෙතනින් එහාට සුබ සාධන හා වරප්‍රසාද ලබා ගැනීමේදී ඉතාලියේ රැඳී සිටින දිගුකාලීන වීසා සහිත පුද්ගලයන්ට පමණක් එය නිකුත් කිරීම සඳහා අවසර ඉල්ලාගත් අතර දැන් එය අනුමත වී ඇති බව සඳහන් වෙයි. දෙවනුව ඔබ ඉතාලිය තුල නීත්‍යානුකූල ලෙස ඒ කියන්නේ කොන්ත්‍රාත් ක්‍රමය මත කිනම් හෝ වෘත්තියක යෙදී සිටිය හෝ යෙදී සිටින්නෙකු විය යුතුයි. තුන්වැනිව ඉතාලියේ ඔබ පදිංචිය පිළිබඳ කිනම් හෝ නාගරික ප්‍රදේශීය පරිපාලන ආයතනයක ඒ කියන්නේ කොමුනේකේ ලියාපදිංචිය සහතික කර සිටිය යුතුයි. ඔබ මේ සුසුකම් සපුරා ඇත්තෙක් නම් ඔබ මේ සුබ සාධන ක්‍රියාදාමයේ සඳහා සුදුසෙකු වන අතර ඒ සඳහා ඊට අදාළ ක්‍රියාදාමයකට ඔබ ආවර්තනය විය යුතුයි. මොකක්ද ඒකී ක්‍රියාදාමය? ඔබේ සහ ඔබේ පවුල ඉතාලියේ ජීවත් වන්නේ නම් පවුල් දීමනා සහ වරප්‍රසාද ලබා ගැනීමට ඔබගේ නීත්‍යානුකූල වීසා බලපත්‍රය හෙවත් permesso di soggiorno සහ බදුකේත කාඩ්පත හෙවත් කොඩිසිවිස් කාලය සහ පදිංචිය ඔබගේ අනන්‍යතාවයට සහතිකව පවුල් සහතිකය පවුලේ පිරිසගේ උක්ත සියලුම සහතික නීත්‍යානුකූල වළංගුතාවයකින් යුතුව ඔබ සතු විය යුතුයි.
මා එසේ කිව් වරප්‍රසාද සහ සුබ සාධන ක්‍රියාදාමයේ සියලුම වරප්‍රසාද දැනටමත් ඔබ අත්විඳිනවා යන්න මා විශ්වාස කරන අතර එහි නිගමනය වන්නේ ඉතාලියේ නිත්‍ය අනුකූලව වාසය කරන සියලුම දෙනා මේ පිළිබඳ දැනුවත්ව සිටීමයි. මෙහිදී මගේ ඉලක්කයට නතු වන්නේ ඉතාලියේ වාසය කරන එහෙත් පවුලේ ළඟම ඥාතීන් ඉතාලියේ වාසය නොකරන අපේ ශ්‍රී ලාංකිකයින් සඳහායි. ඒ වගේම ඉතාලියේ සේවය කරමින් සිට මියගිය අයවලුන්ගේ ඉතාලි වීසා නොමැති බිරිඳ හෝ දරුවන් සහ ඔහුගෙන් යැපුණු දෙමව්පියන් මියගිය පුද්ගලයාගේ අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ සිට ලබාගන්නේ කෙසේද යන්න ඔබට පහදා දීමය. ඒ සඳහා පළමු පියවර වශයෙන් ඔබ කළ යුත්තේ ශ්‍රී ලංකාවේ සිට ඔබෙන් යැපෙන්නන් පිළිබඳ උදාහරණයක් ලෙස බිරිඳ දරුවන් හෝ වෙනත් අයෙක් වේ නම් ඔවුන් පිළිබඳ ඔබේ ඥාතිත්වය සහ ඔබෙන් යැපෙන බව ශ්‍රී ලංකාවේ ඔබේ පදිංචියට අදාළ ග්‍රාම සේවකවරයා හෝ වරිය ලවා සහතික කරවා ගැනීමය. ඒ සඳහා ඔහුගේ ලිඛිත මුද්‍රා සහිත සහතිකයක් ලබා ගැනීමය. ඉන් ඉක්බිතව එකී සහතිකය ඔබේ ලිපිනයට අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා ලවා අත්සන් කර ගැනීමය. ග්‍රාම සේවක තැන විසින් අත්සන් කරන ලද සහතිකය ප්‍රාදේශීය ලේකම්වරයා මුද්‍රා යොදා අත්සන් කළ පසු ඔබේ පිළිගත් ස්ථානයකින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ යුතුය. ඊළඟ ප්‍රධාන කාර්යය වන්නේ ඔබ උක්ත සම්පූර්ණ කිරීම කරන ලද සහතිකය සමග ඔබේ යැපෙන්නන්ගේ අනන්‍යතා සහතික සහ බිරිඳ නම් ඔබ දෙදෙනාගේ විවාහ සහතිකය සමග වෙනත් යැපෙන්නන් වෙතොත් ඔවුන්ගේ ඥාති සම්බන්ධතාවය ඔප්පු කිරීම සඳහා ඌ සහතික පිටපත් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මුද්‍රා තබා සහතික කරවා ගැනීමය. අවසානයේ ඔබ ඉහතකී සහතික ගණුවම ශ්‍රී ලංකාවේ ඉතාලි තානාධිපතිතුමා වෙත ඉදිරිපත් කොට සහතික කරවා ගත යුතුය. මෙහිදී ඉතාම වැදගත් වූ කරුණක් මම ඔබට ප්‍රකාශ කරන්නම්. මෙහිදී ඉතා ඕනෑකමින් ඔබ ඉහතකී සහතිකවල නම් ඇතුළු සියලුම දත්තයන් සටහන් නිවැරදිව කියවා ගත යුතුය. එහි නම්වල ඇති අක්ෂරයන්හි නිර්වද්‍යභාවය කෙරෙහි වඩාත් සැලකිලිමත් විය යුතුය. එසේ සකස් කරගත් සියලුම සහතික ඉතාලියේ වෙසෙන ඔබ අතට පත් වූ සැනින් ඔබ ක්‍රියාත්මක වීම ආරම්භ කළ යුතුය. ඉන්පසු ඔබ ඉතාලියේ ශ්‍රී ලංකා තානාධිපති සේවය හෝ ඔබ පදිංචි ප්‍රදේශයට අදාළ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වෙත එකී සහතික වහා ඉදිරිපත් කොට ඒ සියල්ල ඉතාලි භාෂාවට පරිවර්තනය කිරීමට වග බලාගත යුතුය. ඉන් ඉක්බිතව ඔබ ඉතාලි ආදායම් ඒජන්සිය හෙවත් ඒජන්සිය දෙල්ල එන්ත්‍රාතහි ඔබේ පදිංචියට අදාළ කාර්යාලයේ දුරකථන අංකයට කතා කොට ඉහතකී සහතික ඉදිරිපත් කිරීම සඳහා වේලාවක් වෙන් කර ගත යුතුය. ඉතාලි ආදායම් ඒජන්සිය දෙල්ල එන්ත්‍රාතා යනු 1999 දී පිහිටවන ලද සහ 2001 සිට ආර්ථික හා මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ඉතාලි මහජන ආයතනයේ ඍජු බදු වැට් සහ අනෙකුත් රාජ්‍ය බදු කළමනාකරණය තක්සේරු කිරීම සහ එකතු කිරීම සඳහා එය වගකිව යුතුය. එහිදී මූලික අරමුණ වන්නේ බදු බැඳීම් වලට අනුකූල වීම සාතික කිරීම සහ සාතික ඒ අනුව ඔබේ සහතික එම ආයතනයේ ඉදිරිපත් කිරීමේ අභිප්‍රාය වන්නේ ඒ හරහා ඔබෙන් යැපෙන්නන් ශ්‍රී ලංකාවේ ජීවත් වන ඔබෙන් යැපෙන්නන් ලෙස ඔබ ඔවුන්ගේ වරප්‍රසාද අයදුම් කිරීම සඳහා ඔවුන්ට ඉතාලිය තුල බදු කේත කාඩ්පත හෙවත් කෝඩිචි ෆිස්කල් කාඩ්පත ලබා ගැනීමය. මෙම ආයතනයේ සඳහා වේලාව වෙන් කර ගැනීම අන්තර්ජාලය හරහාද ඔබට සිදු කළ හැකි අතර ඒ පිළිබඳ පුළුල් වැටහීමක් නැතිනම් එය ඔබ පදිංචි ස්ථානයට අදාළ කිනම් හෝ කෆ් ආයතනයකින් සිදු කරගත හැක. ඉහතකී ඒජන්සිය දෙල්ල එන්ත්‍රාතා ආයතනයෙන් වේලාව සහ දිනය වෙන් කර ගැනීමෙන් අනතුරුව ඒ සඳහා යොමු වීමට ඔබ සතුව වළංගු වීසා බලපත්‍රයක් හෙවත් පර්මසදී සොජෝර්නෝවක් බදුකේත කාඩ්පත හෙවත් කෝඩි ෆිස්කාලය අංකය සහ ඔබගේ රහස්‍ය කේතය හෙවත් ස්පීඩ් යතුරු ඔබේ හැඳුම්පතේ ID අනන්‍යතාවය ඔබ සතු විය යුතුය. එය ඉතාලියේදී ස්මාර්ට් පබ්ලික් ඩෙන්ටිටි ඩිජිටල් සිස්ටම් යනුවෙන් හඳුන්වනු ලැබේ. ඒජන්සිය එන්ත්‍රාතා හෙවත් ඉතාලියේ ආදායම් ඒජන්සිය වෙත ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන ඔබේ යැපෙන්නන්ගේ සහතික ඉහත මහා සඳහන් කළ ආකාරයට නිවැරදිව සියලු කටයුතු සිදු වී ඇත්තම්
ඔබ විසින් ගෙනහැර දක්වන ශ්‍රී ලංකාවේ වෙසෙන ඔබෙන් යැපෙන්නන් සඳහා ඉතාලි බදු කේතේ හෙවත් කෝඩිසිවිස් කාලය ඒ එක් එක් පුද්ගලයා වෙත වෙන වෙනම ලබා දෙන අතර ඉතාලියේ නීති අනුකූලව වාසය කරමින් ඔබ දිනාගත් සියලුම අර්ධ පුරවැසි අයිතිවාසිකම් ඔබේ යැපෙන්නන් හට හිමිවන අතර ඔබේ විශ්‍රාම වැටිවේ දෙවන හිමිකාරීත්වය මෙන්ම ඉතාලි රජයේ විසින් ලබා දෙන පවුල් නඩත්තු දීමනා වැනි මූල්‍ය පහසුකම්ද ඔබ හරහා ඔබේ වැටුප හරහා ඔවුන්ට ලබා දීමට ඉතාලි රජය ක්‍රියා කරනු ඇත. ඔබ ඔබේ යැපෙන්නන් සඳහා ඉතාලියේ බදු කේතේ හෙවත් කෝඩිසිවිස් කල් ලබා ගැනීමෙන් ඉක්බිතව උක්තකී වරප්‍රසාද දිනා ගැනීම සඳහා ඉතාලියේ ජාතික සමාජ ආරක්ෂණ ආයතනය හෙවත් ඉම්ස් ආයතනය වෙත අදාළ ඉල්ලීම ඉදිරිපත් කොට අයදුම් පතක් යොමු කළ යුතු අතර මේ සඳහාද ඉල්ලුම් පත්‍ර යොමු කිරීමට කෆ් ආයතනයකට හෝ ඉතාලියේ ක්‍රියාත්මක කම්කරු වෘත්තීය අයිතිවාසිකම් සංවිධාන වෙත යොමු විය හැක. උදාහරණයක් ලෙස චීස්ලර් හෝ CGL වැනි ආයතන වෙත ඔබට යොමු විය හැක. නොසේ නම් ඔබට මනා පරිගණක දැනුමක් පවතින්නේ නම් අන්තර්ජාලයේ මාකිව් උක්ත ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් එය සිදු කළ හැක. එකී ආයතනයේ නිල වෙබ් අඩවියට ඔබ පෞද්ගලිකව මට්ටමින් පිවිසෙන්නේ නම් ඔබ සතුව එම ආයතනයේ ලියාපදිංචි ගිණුමක් තිබිය යුතු අතර එකී ගිවිසුමට අදාළ ඇප් හෙවත් කේත සහ රහස්‍ය අංක ඔබ සතු විය යුතුය. නොයසේ නම් ඔබට ඉතාලි භාෂාව මනා ලෙස හැසිරිය හැකි නම් ඔබ අයදුම් පත්‍ර ඉදිරිපත් කළ යුතු ඉම්ස් ආයතනය වෙත වේලාවක් සහ දිනයක් වෙන් කරවාගෙන ඍජුවම ඔවුන් වෙත ගොස් මෙම ඉල්ලුම් පත්‍ර බාර දිය හැක. ඉන්පසු දින 90ක හෝ ඊට අඩු කාලයකදී ඔබේ අභිප්‍රාය ඔවුන් විසින් ඉටු කර දෙනු ඇත. හිතවත් ශ්‍රී ලාංකික මිත්‍රයනි, ඔබ ඉතාලියේ ජීවත් වන විට ඔබ හමුවේ පවතින සිවිල් සහ නීතිමය තත්ත්වයන් විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකා TV අප ඉතාමත් ඉක්මනින් චීස්ලර් ආයතනය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් වනවා. චීස්ලර් යනු 1950 වසරේ අප්‍රේල් 30 වන දින ආරම්භ කරන ලද ඉතාලියේ ප්‍රධාන කම්කරු වෘත්තීය අයිතිවාසිකම් සංවිධානයකි. මෙය ඉතාලි සම්මේලන වෘත්තීය සමිති වලින් එකකි. සමාජිකයින් මිලියන 4කට අධික සංඛ්‍යාවක් සිටින චීස්ලර් ආයතනය කම්කරුවන්ට විශ්‍රාමිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට පුද්ගල සහ සාමූහික ආරක්ෂාව ලබා දෙමින් නිදහස, සහභාගීත්වය සහ සමානාත්මතාවය පිළිබඳ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරයි. ඒ හා සමගාමීව යුරෝපා සංගමයේ ඇති ප්‍රබල නීතිඥ සමාගමක් සමග ඒකාබද්ධ පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද අප ශ්‍රී ලංකා TV යෝජිතයි. ඒ හරයෙන් ඔබ සඳහා නොමිලේ සේවා සැපයීමක් වන අතර ඉන් අතරමැදි ගසාකෑම් සහ ඔබේ නොවිසඳෙන නීතිමය ගැටලු පිළිගත් ආයතනික පිළිගත් හැකි ආකාරයට විසඳා ගැනීමට හැකිවන යතයි අපි විශ්වාස කරමු. එය සිදුවන ආකාරය සහ එහි ව්‍යුහය යොමු කළ ඇති අනුමැතිය ලද වහම ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ඔබ වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමු. සමාජ සත්කාරයකි, සමාජ මෙහෙවරෙක් ඔබ වෙත කරන උපකාරයකි. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, සීනුව සංඥා කරන්න, තවත් කෙනෙකුට බලන්න, ෂෙයා කරන්න, යෝජනා සහ නීතිමය කාරණා කොමන්ට් ලෙස සඳහන් කරන්න. ඔබ සැමට සුබ අනාගතයක්. ආයුබෝවන්. මම අශෝක හෙට්ටිආරච්චි. අයිසේ තමුසේ වැඩිමහල් වෙච්ච ගෑනු දරුවෝ දෙන්නෙක් ඉන්න පියෙක් විදිහටද හැසිරෙන්නේ. මම කොහොමද මගේ මිනිස්සුන්ට මුහුණ දෙන්නේ? මගේ දරුවෝ කොහොමද සමාජයට මුහුණ දෙන්නේ? නිමල් තමුසෙත් එක්ක ජීවත් වෙන්න බැරිම හින්දානේ තමුසේව මම අතහැරියේ. ඒ තමුසේට ජාතක දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අඩුමතරම ඒ ළමයි ගැනවත් බලනවා. තමුන්ව ඉතාලියට ගෙනාවේ මම. තමුසේගේ පවුලේ උන්ට සැලකුවේ මම. මෙහෙට ඇවිල්ලා සල්ලි අත ගහද්දි තමුසේට මාව අමතක වුණා. දරුවන්ට මාව එපා කෙරෙව්වා. ළමයි දෙන්නම දැන් ලොකු මහත් වෙච්ච රස්සාවල් කරන උගත් දරුවෝ. ඒගොල්ලන්ට තේරෙනවා තාත්තා කවුද කියලා. අම්මා මොනවද කරන්න කියලා. කොහමද? අපි හොදින් ඉන්නවා මචං. තාම ජොබ් එකක් සෙට් උන්නේ නැහැ. ඩොකියුමන්ට් හදාගන්න කට්ට තමයි. රුමේනියාවෙන් ඇවිත් දැන් මාසයකට වැඩි. අපේ රටේ මං කෙනෙක්ගේ කාමරයක. ආගෙන මේ ගෙදරක ඉන්නේ. මේක හිතපු තරම් සුරපුරයක් නෙමෙයි මචං. බලමු මොනවා වෙලා නවතිද කියලා. කොහොමත් ආයේ රුමේනියාවට යන්නත් බෑ. ලංකාවට යන්නත් බෑ. ගහලාපු පම්පොරියට. යනවනම් රෙදි නැතුව තමයි යන්න වෙන්නේ. අපරාධ කරපු රස්සාව. දැන් නම් තේරෙන්නේ. ඉතාලි වුණ සහලවල වගේ කියලා. Signori, all the way torn at India troop. Rendered Kati was the documentary person මචං. පොලිස් කාර්යය.
මොනවද කියනවා මෙතනින් ඵලයන් කියනවද හිට ගනින් කියනවද අද රිපුජි දෙන්නේ නැහැ කියනවද මට තේරෙන්නේ නැහැ මුන්ට මල පන්නලා වරද්ද ගන්නෙ එවිට නැතුව කියන එක කරපම් බං පෙන්නේ නැද්ද අනිත් තුන් කරන දේ ඒ දේම අපිත් කරමු බං Tu mi hai ritolto con un sedia? Oh, buongiorno, vieni dallo Sri Lanka? Anche mio marito è dello Sri Lanka. මේ වගේ නොමිලේ කෑම කන්න තැන් නැති වුණා නම් අපි සුන්නේද සුමනේ රවින්ද්‍ර දන්නවද මේ පල්ලියේම ඇදුම් සපත්තුත් දෙනවා ඔව් මන් දන්නවා මමත් ඇදුම් ටිකක් ගත්තා සතියක් විතර ඇදලා ඊළඟ සතියේ ඒ ඇදුම් ටික විසි කරලා අලුත් ඇදුම් ගන්නවා ඇදුම් හොදන්න තැනකුත් නැහනේ උදේ පාන්දර වෙද්දී පක්ට සීතලයි රෙදි 5ක් විතර දාගෙනයි නිදිය ගන්නේ සුපුන්නවා තීරණයක් ගන්න ඕනේ. ඔයා ඩිවෝර්ස් එක ගන්න. අපේ ගෙදරයි දන්නේ නැහැ ඔයා බැදලා කියලා. බලන්න මම කොහොමද පවුලයට මුහුණ දෙන්නේ. දැන් අවුරුද්දකටත් වැඩිනේ අපි දෙන්න ලිවින් ටුගෙදර් වෙලා. මේ ප්‍රශ්න නිසා මට නිවාඩුවකටවත් ලංකාවට යන්න බැරිව ඉන්නේ. මට තව ටිකක් කල් දෙන්න මට වයිෆ්ගේ ප්‍රශ්නයක් නැහැ එයා කැමති ඩිවෝර්ස් එක දෙන්න ඒත් මට දුක දූ පැටියා ගැන